සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය කොටස් දෙකයි. එක පත්‍රය A හා B කියලා කොටස් දෙකයි. සම්පූර්ණ කාලය පැය දෙකයි. ඒ කොටස ලකුණු දෙක බැගින් කෙටි ප්‍රශ්න 25යි, සම්පූර්ණ ලකුණු 50යි, කාලය පැය 1යි. ඒ පත්‍රය සඳහා අන්තර්ගතය ජ්‍යාමිතියෙන් ප්‍රශ්න 8යි, වීජගණිතයේ ප්‍රශ්න 6යි, සංඛ්‍යාවලින් 4යි, මිනුම් 4යි, කුලකා සම්භාවිතා ප්‍රශ්න 2ක් සහ සංඛ්‍යානයෙන් ප්‍රශ්න 1යි. ඊළඟට එක පත්‍රයේ B කොටස අනිවාර්ය ප්‍රශ්න 5යි. මේවට අපි කියනවා ව්‍යුහගත ප්‍රශ්න කියලා. මේ ප්‍රශ්න 5ට එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලකුණු 50යි. අන්තර්ගතය, සංඛ්‍යා, මිනුම්, කුලක සම්භාවිතාව සහ සංඛ්‍යානය. ඊළඟට දෙක පත්‍රය A හා B ලෙස කොටස් දෙකයි. කාලය සම්පූර්ණ පැය 3යි. ඒ කොටසට පැය එකමාරක්. ප්‍රශ්න 6න් ප්‍රශ්න 5ක් තෝරගෙන ඔයාලා උත්තර ලියන්න ඕනේ. ඒ ප්‍රශ්න ටික නැත්නම් ඒ ප්‍රශ්න 5 අන්තර්ගත ජ්‍යාමිතීය ප්‍රශ්න මේ කොටසට ඇතුළත් වෙන්නේ නැහැ. වීජගණිතය යටතේ ප්‍රශ්න 3යි. ඒ වගේම සංඛ්‍යා, මිනුම්, සංඛ්‍යානය, කුලක හා සම්භාවිතාවෙන් තෝරාගත් තේමා වලින් ප්‍රශ්න 3කට මුහුණ දෙන්න වෙනවා. මේ අතරින් ප්‍රශ්න 4ක් අනු කොටස් අවම වශයෙන් කොටස් 3ක් නැත්නම් කොටස් 5ක් වෙන විදිහට තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒ වගේම අනෙක් ප්‍රශ්න දෙක ඉහළ ගණයේ හැකියාව මැනෙන ව්‍යුහගත නොකරන ලද ප්‍රශ්න. ඒ වයින් එකක් අනිවාර්යෙන් බීජගණිතය. ඊළඟට B කොටස දෙක පත්‍රයේ B කොටස ප්‍රශ්න 6යි 6න් 5ක් තෝරගන්න වෙනවා. අර වගේම කාලය පැය එකමාරයි. මේකේ අන්තර්ගතය බීජගණිතයේ ප්‍රශ්න නෑ. ඒ වගේම ජ්‍යාමිතියෙන් ප්‍රශ්න 3ක් ඇතුළත් වෙනවා. සංඛ්‍යා, මිනුම්, සංඛ්‍යානය, කුලක හා සම්භාවිතාව අතරින් තෝරාගත්තු තේමා වලින් ඒත් ප්‍රශ්න 3ක් ඇතුළත් වෙනවා. මේවායින් ප්‍රශ්න 4ක් අනු කොටස් අම වශයෙන් අනු කොටස් 3ක්, ඒ වගේම උපරිම වශයෙන් අනු කොටස් 5ක් විදිහට මේ ප්‍රශ්න 4ක් සමන්විත වෙලා තියෙනවා. ඉතිරි දෙක අර වගේමයි ඉහළ හැකියාව මැනෙන ව්‍යුහගත නොකරන ලද ප්‍රශ්න දෙකයි. අනිවාර්යෙන් ඉන්න එකක් ජ්‍යාමිතීය ප්‍රශ්නයක්. right. එහෙනම් මෙන්න මේ විදිහට අපි ඔය කතා කරපු සියල්ලම සාරාංශයක් විදිහට එක කොටස, දෙක කොටස, A සහ B පත්‍ර, A සහ B පත්‍ර මෙන්න මේ විදිහට සාරාංශගත කරලා පෙන්නන්න පුළුවන්. ජීවිතයේ කියා දෙන අපේ ගණිත පන්තිය O level maths ජමාල් ගුණසේකර